අපේ ව්‍යවස්ථාව වගේ නෙමෙයි. මධ්‍යම ප්‍රතිපදාව, පංචශීලය, දසරාජ ධර්මය වගේ කරුණුබුද බුදුහාමුදුරුවෝ කෙටුම්පත් කළ බුද්ධ රාජ්‍ය ව්‍යවස්ථාව සදාකාලිකයි. ලෝකෙ මොන රාජ්‍යද පින්වතුනි මේ තරම් කාලයක් පැවතුනේ? මැතිවරණ තිබ්බේ නැහැ. මනාප ඉල්ලුවෙත් නැහැ. හැමදාමත් බහුතරය තියෙනවා. මේ තොරණ නරඹන හැමදෙනාම බුද්ධ රාජ්‍යයේ ආධාරකරුවෝ. පන්සල් යනවා. පන්සිල් ගන්නවා. හැබැයි හිටිය ගමන් කඩනවා. නමුත් ආයෙමත් පන්සිල් ගන්නවා. බලන්න පින්වතුනි මේ වෙසක් තොරණ දිහා. බුද්ධ රාජ්‍යයේ නිර්මාණයක් මේ. වසර 23ක් කොට්ටාව එක්සත් වෙනද සංගමය මේ සත්කාරයට දායක වෙන්නේ බුද්ධ පාක්ෂික සදහැවත් ආධාරකරුවන් විදිහටයි. බුද්ධ රාජ්‍යයට වසර දහස් ගණනක් පවතින ප්‍රබල තත්වයකට පත්ුනේ කාර්යශූර, බුද්ධිමත්, අවංක මැතිවරු සහ නිලමක්කාරීන් පිරිසක් හිටිය හින්දායි පින්වතුනි. ඒ අතරින් කැපී පෙනෙන අය තමයි සැරියුත්, මුගලන්, ආනන්ද, රාහුල, මහා කාශ්‍යප, අනුරුද්ධ, නන්ද, අනාථපිණ්ඩික, විශාඛා, ධම්මදින්නා, යශෝදරා, මහා ප්‍රජාපති ගෝතමී, සුභා